නෑ සියසනායේ ඔබමයේ කීතරාව අමතක කෙරුවේ. Hello everyone, welcome back to my YouTube channel. අද මං ඔයාලත් එක්ක මේ ගෙනාපු vlog එක චුට්ටක් ස්පෙෂල්. මොකද ඉඳලා පටන් ගත්ත ජර්නි එකක් මේක මම කොහොම හරි කන්ට්‍රෝල් කරලා මේ දේ කරනවා කියලා. මොකක්ද දන්නවද? කොහොම හරි healthy meal prep plan එකක් ගේන්න කියලා හිතුවා. දවස් දෙකකට අපිට කන්න පුළුවන් meals දෙකක්. එකක් තමයි egg muffin, අනිත් එක salad එකක්, chicken and tofu salad එකක්. ඒ දෙක තමයි අද මම ඔයගොල්ලන්ට vlog එකකින් ගේන්න හිතුවේ. අපි බලමු කොහොමද මේවා හදාගන්නේ කියලා. ඇත්තටම මම මීල් ප්‍රෙප් එකක් කරන්න හිතුවේ. මීල් ප්‍රෙප් එක කරන එකෙන් තියෙන ලොකුම වාසිය තමයි මට හිතුනේ බඩගිනි වෙලා ඉක්මනට පිටින් කෑම ගන්න හරි ජංක් ෆුඩ් එකක් කනවට වැඩිය ඒ අවස්ථාව අඩු වෙනවා මීල් ප්‍රෙප් එක කරාම. අපිට එතකොට කෙලිම ෆ්‍රිජ් එකෙන් ගත්ත එළියට රත් කරන්න තියෙනවා නම් ඒක රත් කරගත්තා. එහෙම අපි කෑමට ගත්තා. දැන් මේ විදියට කෑම ලෑස්ති කරලා තිබ්බොත් කලින් අපිට හෙල්දි රූටින් එකක් ෆලෝ කරගන්න පුළුවන් වෙයි කියලා මගේ හිතට දැනුණා. මගේ weight loss goal එක ඇවිල්ලා ටිකක් ලොකු ගාණක් කිලෝ 10ක් අඩු කරගන්න එක. ඒ නිසා කැලරිස් කන්ට්‍රෝල් කරගන්න එකයි ප්‍රෝටීන් වැඩියෙන් ගන්න එකයි දවසින් දවස ඒ ප්ලෑන් එක වැඩි දියුණු කරගන්න එක තමයි මගේ එකම ටාගට් එක. අපි බලමු කොච්චර දුරට මේක සාර්ථක වෙයිද කියලා. ඇත්තට මේක සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් ඇතුව වෙන්න ඕන දෙයක් කියලා මට ගොඩාක් හිතට දැනුණා. ඉස්සර නම් මං ඉස්කෝලේ යන කාලේ ගොඩාක් ස්පෝර්ට්ස් කරා, ඩාන්සින් කරපු නිසා මට ඇත්තටම කෑම කන්ට්‍රෝල් එකක් කියන එක ලොකුට දැනුන්නේ නැහැ. මොකද ඇඟ වෙහෙසුන නිසා. මම මේ හදාගත්ත egg muffins 6 oven එකට දාන්නයි දැන් මේ ලෑස්ති වෙන්නේ. සෙල්සියස් 150ට විනාඩි 20ක් විතර මම බේක් කරගන්නවා. මම ඒ 6 හදාගත්තේ දවස් දෙකකට උදේ කෑම එකට 3 ගානේ. ඊළඟට මම මේ දැන් හදන්න යන්නේ සැලඩ් එක. සැලඩ් එකට මං හිතුවා ලොකුවට එළවලු ගොඩාක් දාගන්නට වැඩිය කන විදිහට කන්න පුළුවන් විදිහට මොකක් හරි සැලඩ් එකක් හොඳ හදාගන්න. ඒකට මම ගර්කින් ගත්තා. ගර්කින් ගෙඩියකුයි කැරට් ගෙඩි දෙකකුයි සුද්ධ කරගෙන කොටු කපාගෙන දැන් ඔය ලෑස්ති කරගන්න එකක් තියෙන්නේ. ඔයගොල්ලන් දකින්න පුළුවන්. ඕකට මම තව ටෝෆු චිකනුයි බේක් කරලා ඒවත් ඕකට ඇඩ් කරගන්න හිතුවේ. ඩ්‍රෙසින් එක විදිහට මම හිතුවා යෝගට් එකක් යූස් කරන්න. යෝගට් එකයි ලයිම් ජූසුයි ගම්මිරිසුයි කුඩුයි දාලා සලාඩ් එකට ඩ්‍රෙසින් එකට හදාගන්න කියලා හිතුවා.
මට ඉස්සර වගේ නෙමෙයි දැන් චුට්ටක් කෑම කන්ට්‍රෝල් කරගන්න ටිකක් අමාරුයි කියලා මටම තේරුම් ගත්තා. මොකද ඉස්සර නම් මං කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න try කරලා කොහොම හරි බර අඩු කරගන්නවා. දැන් ස්ට්‍රෙස් වුණත් මං කරන වැඩේ කෑම අහුවෙන එක කන එක. ඇත්තටම ඒ හින්දා තමයි ඔය ස්නැක් ජාති චිප්ස් ඒ දේවල් නිසා තමයි මගේ ඇඟ ගොඩක්ම මහත් වෙන්න ගත්තේ. තව ලොකුම හේතුවක් තමයි මම තේ බොන එක. මම කන්න නැතත් සාමාන්‍යයෙන් තේ බොන එක කොහොමත් කරන දෙයක්. ඒක මං හිතනවා ගොඩක් වෙලාවට තේ බොන එකත් ඕනවට වැඩිය බීපු නිසා මගේ ඇඟට ඒක බලපාන්න ඇති කියලා මගේ බර වැඩි වෙන්න. මම ඒ වෙනුවට හිතුවා non fat milk එකක් අරගෙන කොෆි එකක් වගේ sugar නැතුව උදේට හදාගන්න. මේව තමයි මම හිතාගත්ත පොඩි පොඩි ideas. මං හිතනවා ඒක මගේ weight loss එකට මොකක් හරි විදිහට හොඳ විදිහට බලපායි කියලා මේ දේවල් කරන එකෙන්. අපි බලමු දවස් 2කට මම මේක idea එක හදාගෙන තියෙන්නේ. මොකද මම බලන්න ඕනේ මට control කරගන්න පුළුවන් කොහොමද. මොකද මගේ මේක first step එක නිසා. මේ විදිහට තමයි සැලඩ් එකට ටෝෆු එකයි චිකන් එකයි එළවලු ටිකයි මං කපා ගත්තේ. අපි දැන් මේක oven එකට දාමු. ඊට කලින් බලන්න ඕනේ මෆින් එකේ බේක් වෙලාද කොහොමද කියලා. මෆින් එක නම් බේක් වීගෙන එන්නේ. මෆින් එක බේක් වුණාට පස්සේ මම ටෝෆු ටිකත් චිකන් එක දාලා තියෙන ටෝෆු ටිකත් බේක් වෙන්න දානවා. මෆින් එක කූරක් ඇනලා බැලුව තැඹිලාද කියලා. හොඳට තැඹිලා සුවඳට තියෙනවා. ඊළඟට හොඳට හොදලා පෙදගත්ත කන්ටේනර්ස් ටිකක් අරගෙන ඒවට අර කපාගත්ත ගර්කිනුයි කැරටුයි ටෝෆුයි මෆිනුයි වෙන වෙනම මම ඒ කන්ටේනර්ස් වලට දානවා. සැලඩ් එක එහෙම ඔක්කොම එකට මික්ස් කරලා දාන්නේ වෙනම දාන්නේ. මොකද කල් තියාගද්දී මොකක් හරි නරක් වෙයිද කියලා අපි දන්නේ නැති නිසා. කන වෙලාවට ඒ ටික ඔක්කොම එකට දාලා මික්ස් කරගෙන ඩ්‍රෙසින් එකත් එක්ක මං හදා ගන්නන් කියලා හිතුවේ. ඕට්සුයි non fat milkුයි chia seeds උත් ගත්තා. මොකද රෑට හරි උදේට හරි කෑමට ගන්න. එතකොට එග් මෆින් එක අපිට ස්නැක් එකක් විදිහට ගන්න පුළුවන් නිසා. මේව තමයි මම දවස් 2කට හදාගත්ත මීල්ස්.
තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.